හායි ළමයි කොහොමද ඔයාලට? දන්නවද මම මේ මග බලාගෙන ඉන්නේ කවුරු වෙනකන්ද කියලා? දැන් ටික දවසක ඉඳන් අපේ හංසිකා පැෂන් පවුලට අලුතෙන් කෙනෙක් එකතු කරගත්ත නම් හොඳයි කියලා හිත ඉඳී. අන්න ඒ දවස තමයි අද ඇවිත් තියෙන්නේ. මේ මම බලාගෙන ඉන්නේ අන්න එයා එනකම්. අර එන වීල් එකේ තමයි එයා එන්නේ. මේ මෙයා බලන් ඉන්නෙත් එයා එනකම්ම තමයි. මේ තමයි ළමයි මගේ 6 වෙනි මැෂින් එක. මේ වෙනකන් මැෂින් 5ක් තිබුණත් වැඩ කරන් ඉඳියේ මායි මගේ උදව්වට අම්මයි විතරයි. එන වැඩ ඔක්කොම මාරුවෙන් මාරුවට අපි දෙන්නත් එක්ක තමයි කළේ. අපේ ගයියා ටී-ෂර්ට් වැඩේ පටන් ගත්තත් එක්ක දැනට මාස 2ක විතර ඉඳන් ආපු වැඩ ඔක්කොම හිර වුණා වගේ දැනෙන්න ගත්තා. ඉල්ලන දවසට කස්ටමර්ට ඇඳුම් ටික දී ගන්නත් බෑ. රෑ 12 වෙනකනුත් වැඩ. මාත් එක්ක තනියට අම්මා හැරන් ඉඳලා එයත් ලෙඩ වෙන්න ගත්තා. හදිසි ඕඩර් මොකුත්ම බාර ගන්න විදියක් නැහැ. ඒව කරන්න වෙලාවක් නැහැ. එන ඕඩර් ආපහු ඇරිලා යවනකොට අපරාධි කියලාත් හිතෙනවා. ඒ ගැන හිතලා තමයි අලුත් කෙනෙක් වැඩට ගත්තොතින් හොඳයි කියලා හිතුවේ. දැනට මා ළඟ තිබුණේ නෝමල් මහන මැෂින් දෙකයි. එක මැෂිමක මම මහනවා අනිත් මැෂින් එකේ අම්මා මහන්නේ. එතකොට තව කෙනෙක් වැඩට ගන්නවා නම් නෝමල් මැෂින් එකක් අලුතෙන් ගන්නම වෙනවා. ඒ හින්දා තමයි අපි මේ මැෂින් එක ගන්න තීරණය කළේ. මම දැන් මේ කැමරාව ඔන් කරන් වීඩියෝ කළාට මැෂින් තියෙන තැන් වලට ගිහින් ඒවයි මිනකනම් බලලා ඒ ෂොප් එකේ ඉඳන් ගෙදරට අරන් එන්න වාහන කතා කරගෙන ගෙදරට මැෂින් එක එනකම් කරපු හැම වැඩකටම අයිතිකාරයා තමයි මෙයා. ඇත්තම කතාව මෙයයි මගේ අම්මයි නොහිටින්න මම ඇඳුම් මහන එක නවත්තලත් ගොඩක් රෙදි කතුරු නූල් ඉලාස්ටික් විතරක් නෙමෙයි ඉදි කටුව පවා මග ළඟට ගෙනත් දෙනවට වාට නම් ගොඩක් පිං. මේ හැම දෙයක්ම කරගෙන මහන්න ඉඳියා නම් හංසිකා පැෂන් කියලා පේජ් එකකුත් අද නැති වෙන්න තිබුණා. ඒක නෙමෙයි දැන් කතාව. මැෂින් එක ගත්තා වගේ නෙමෙයි මේ මැෂින් එකේ මාන්න කෙනෙකුත් මට ඕනේ. අනිත් හැම වැඩක්ම කරලා දුන්නාට පස්සේ මහන්න කෙනෙකුත් හොයලා දෙන්න කියලා නම් කියන්න එපා කිව්ව හින්දා තමයි මම මේ ඔයාලට කියන්නේ. මේ වීඩියෝ එක බලන අයගමාවට කවුරු හරි අපේ ගෙදරට ඇවිත් මහන්න කැමති නෝමල් මැෂින් එකෙන් මහන එක ටිකක් හරි කමක් නැහැ මහන්න හුරු කෙනෙක් නම් මතක ඇතුව වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් මැෂින් එක නම් ඉතින් හරි මහන්න කෙනෙක් තමයි ඕනි. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලන ගමන් වීඩියෝ එක ඉවර වෙනකම්ම මාව අහන් ඉඳියටත්. මතක ඇතුව වීඩියෝ එක යටින් මහන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.